ලංකාවේ 2022 ජාතික පිළිකා ලේඛනයට අනුව 3000ක් පමණ රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ජීවන රටාව හා සම්බන්ධ පිළිකාවක් වෙනවා. පිළිකා එහෙම නැත්නම් ගුද මාර්ග ආශ්‍රිත පිළිකා අපේ ආහාර පුරුදු දිනදා ලයිෆ් ස්ටයිල් එක බෞද්ධ ඉතිහාසය, බෞද්ධ තොරතුරු, ගමේ නගරේ, පන්සලේ තොරතුරු, පෙරහැර නරඹන්න, විචිත්‍රවත් ධර්ම දේශනා අහන්න. මේ සියල්ල ගෙනෙන එකම බෞද්ධ YouTube නාලිකාව SL පන්සල. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. SL පන්සල. මම ජාතික පිළිකා මාදන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු. අපි අද සම්බන්ධ වෙන්නේ මහාන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා සම්බන්ධව දැනුවත් කිරීමේ මාසය. එහෙමත් නැත්නම් මාර්තු මාසයේ මේ දැනුවත් කිරීමේ වැඩසටහන සම්බන්ධව සාකච්ඡා කරන්නයි. මහාන්ත්‍රය හා ගුද මාර්ගය. මහාන්ත්‍රය කියන්නේ ඇත්තටම ආහාර මාර්ගයේ මහා බඩවැල කියන ප්‍රදේශය තමයි මහාන්ත්‍රය කියලා අපි හඳුන්වන්නේ. මහා බඩවැල සහ ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකා සම්බන්ධව. මෙතනදී මේ පිළිකා ඇත්තටම ලංකාවේ විතරක් නෙමෙයි ගෝලීය වශයෙන්ුත් වැදගත් මහජන සෞඛ්‍ය ගැටලුවක් වෙලා තියෙන පිළිකාවක්. 2022 ලෝක සෞඛ්‍ය සංවිධානයේ ග්ලෝබෝකෑන් දත්ත අනුව මිලියන 1.9ක් පමණ නව රෝගීන් වාර්තා වෙලා තියෙනවා මේ පිළිකාව ආශ්‍රිතව. එතනදී මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා ලෝකයේ ඇතිවෙච්ච පිළිකා අතරින් ගත්තොත් දෙවනි ස්ථානයේ තියෙන්නේ. මොකද පළවෙනි ස්ථානයේ තියෙන්නේ ලං කැන්සර්. එහෙමත් නැත්නම් පෙනහළු පිළිකා. ඊළඟට මරණ ගත්තොත් 2022 දී ලක්ෂ 9ක් පමණ මරණ වාර්තා වෙලා තියෙනවා. එතනදිත් මුලින් වැඩිපුර වාර්තා වෙලා තියෙන්නේ පිළිකාව පෙනහළු පිළිකා ආශ්‍රිත මරණ. ඊට පස්සේ තමයි මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා මරණ වාර්තා වෙන්නේ. ඊළඟට ලංකාවේ දත්ත ගත්තොත් ලංකාවේ 2022 ජාතික පිළිකා ලේඛනයට අනුව 3000ක් පමණ රෝගීන් වාර්තා වෙලා තියෙනවා. එතනදී කාන්තාවන් සහ පිරිමි දෙපාර්ශ්වයේම 1500ක් පමණ තමයි වාර්තා වෙන්නේ. කාන්තාවන්ගේ ගත්තොත් කාන්තාවන්ගේ තුන්වන ස්ථානයේ ප්‍රමුඛතම පිළිකාව තමයි මේ මහා බඩවැල් සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා. මොකද ඒගොල්ලන්ගේ බහුලවම තියෙන්නේ පියයුරු පිළිකා සහ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා. ඊළඟට පිරිමි පාර්ශවයේ ගත්තොත් පිරිමි පාර්ශවයේ ප්‍රධානම පිළිකාව වෙන්නේ මුඛ පිළිකාව. ඊළඟට තමයි දෙවනි ස්ථානයට මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා වාර්තා වෙලා තියෙනවා. මෙතනදී මුලිනුත් සඳහන් කරා මේක ජීවන රටාව හා සම්බන්ධ පිළිකාවක් වෙනවා. මොකද අපි ගන්න ආහාර සමබල ආහාර වේලක් නොගැනීම ආශ්‍රිතව ප්‍රධාන අවදානම් සාධකයක් වෙනවා මේ පිළිකාව ඇති වෙන්නේ. ඒ වගේම තමයි ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම, අධිබර සහ ස්ථූලතාවය, ඊළඟට දුම්බීම, මත්පැන් පානය කිරීම. මේ වගේ ජීවන රටාව හා සම්බන්ධ අපිට වෙනස් කරන්න පුළුවන් අවදානම් සාධක මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ඇරෙන්න පෞල් ඉතිහාසයක් තියෙනවා නම් කෙනෙකුට අවදානම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් විශේෂ ඥානමය තත්ත්ව තියෙනවා මේ පිළිකාව හා සම්බන්ධ වෙච්ච. ඒ වගේම තමයි පෞද්ගලික ඉතිහාසය. ඒ කියන්නේ මින් ඉදිරි ඉස්සෙල්ලා යම් කෙනෙකුට පිළිකාවක් ඇති වෙලා තිබ්බනම් මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත ඒ වගේ කෙනෙකුට අවදානම වැඩි වෙනවා. අනිත් තත්ත්වය තමයි වයස. සාමාන්‍යයෙන් වයසත් එක්ක පිළිකාව ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. එතනදී අවුරුදු 50ට වඩා වැඩි වයසකදී තමයි මේ ප්‍රවණතාවය වැඩිවීම තිබ්බේ. නමුත් මෑත කාලීනව ලංකාවේ වගේම ලෝකයේත් මේක අවුරුදු 30 සිට 50 දක්වා අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ගෙත් දක්නට ලැබෙන ප්‍රවණතාවයක් තියෙනවා. එතනදී ප්‍රධානම පණිවිඩය තමයි අපිට කියන්න තියෙන්නේ මේ මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා යම් ප්‍රමාණයක් අපිට වැළැක්වීමේ හැකියාව තියෙනවා. මොකද ඒ අවදානම් සාධක වෙන්නේ ජීවන රටාව හා සම්බන්ධ සාධක නිසා. මම ඉස්සෙල්ලත් කිව්වා ඒවා අපිට වෙනස් කරගන්න පුළුවන් සාධක.
ඒක නිසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කර ගැනීම මගින් යම් ප්‍රමාණයකට මේක වැළැක්වීමේ හැකියාව තියෙනවා. අනෙක් පැත්තෙන් ගත්තොත් මහාන්ත්‍රහා ගුද මාර්ග ආශ්‍රිත පිළිකාව කියන්නේ කලින් හඳුනාගත්තොත් සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන් පිළිකාවක්. මේකෙදි ආහාර මාර්ගයේ බිත්තියේ ඇතුලේ ඇතිවෙන පොලිප් එකක්. එහෙමත් නැත්නම් මස් වැදැල්ලක් තමයි පසුකාලීනව පිළිකාවක් බවට පත් වෙන්නේ. එක දෙයක් කියන්න ඕනේ මේ ඇතිවෙන සෑම පොලිප් එකක්ම එහෙම නැත්නම් සෑම මස් වැදැල්ලක්ම පිළිකාවකින් කෙලවර වෙන්නේ නැහැ. යම්කිසි ප්‍රතිශතයක් විතරයි එහෙම වෙන්නේ. නමුත් මේ පූර්ව පිළිකා තත්වයේ ඉඳලා පිළිකාවක් දක්වා වර්ධනය වීමට අවුරුදු 10 සිට 15ක් වගේ කාලයක් ගත වෙනවා. ඒක නිසා මේක පූර්ව පිළිකාවදීදී හඳුනා ගැනීමේ හැකියාව තියෙන පිළිකාවක්. ඒ වගේම එහෙම හඳුනාගත්තොත් ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාවක් තියෙනවා. වෛද්‍ය සජිත මල්ලවරච්චි සායනික පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහරගම අපේක්ෂා රෝහල. සායනික පෝෂණය කියන එක ඇත්තටම කොටස් දෙකකට වෙන් වෙනවා. එකක් තමයි මේ ප්‍රිවෙන්ටිව් මෙඩිසින් ප්‍රිවෙන්ටිව් ඒ කියන්නේ එහෙම නැත්නම් රෝග වළක්වා ගැනීම සම්බන්ධ පෝෂණ තත්ත්වය කියන එක. ඊළඟට වැදගත් වෙනවා ඕකේ රෝගයක් ඇති වුනහම පෝෂණය ලබා දෙන විදිය. මම ඇත්තටම මේකෙදි ගොඩාක්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද මේ මහාන්ත්‍රය සම්බන්ධ පිළිකා එහෙම නැත්නම් ගුද මාර්ග ආශ්‍රිත පිළිකා අපේ ආහාර පුරුදු දිනදා ලයිෆ් ස්ටයිල් එක එහෙම නැත්නම් දිනදා ජීවිතේ පාවිච්චි කරලා කොහොමද අපි යම් කිසි දුරකට වළක්වා ගන්න කියන එක. මොකද ඒක අපිට ගොඩක් වැදගත් මේ තත්ත්වයේදී. පළවෙනියටම කියන්න ඕනේ ආහාර පුරුදු. මොකද ආහාර පුරුදු කියන එක අපි දැකලා තියෙනවා ලෝකේ සෑම දෙයකටම වගේ අදාළ වෙනවා රෝග ලක්ෂණ වල රෝග තත්ත්වයන් වලට. මේ පිළිකාවල සමස්ත පිළිකාවල 130කට විතර අදාළ වෙන ප්‍රධානම සාධකයක් තමයි අපේ ආහාර පුරුදුව පිළිබඳ ඇති වෙන වෙනස්කම්. ඒකේ මහාන්ත්‍රය සහ ගුද මාර්ග ආශ්‍රිත පිළිකා කියන தත්ත්වය විශේෂයෙන්ම අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම අපි කියනවා අධික ලෙස ආහාර ලබා ගැනීම. එහෙම නැත්නම් ශක්තිය වැඩියෙන් අපේ ඇඟ තුල එක්රැස් වීම. එහෙම නැත්නම් ඔබ සාමාන්‍ය කියන විදිහට නිවැරදි සෞඛ්‍ය සම්පන්න ශරීර ස්කන්ධ දර්ශකයක් පවත්වා ගැනීමට නොහැකි වීම. මේ කියන தත්වයන් මේ මහාන්ත්‍රය සම්බන්ධ එහෙම නැත්නම් ගුද මාර්ගයේ සම්බන්ධ පිළිකා වලට ප්‍රධාන වශයෙන් බලපානවා කියලා ලෝකේ තියෙන ප්‍රධානම පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා. ඒකෙදි මට කියන්න පුළුවන් පළවෙනියටම අපේ ආහාර පුරුදු අපි කොයි විදිහටද ආහාරයට ගන්න ඕනේ කියන එක ආහාර පුරුදු විදිහට ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් අපි සමබල ආහාර වේලා නොගැනීම කියන එක තමයි මේකෙදි පළවෙනියටම අපිට දකින්න ලැබෙන්නේ. එතකොට මේ සමබල ආහාර වේල කියන එකෙදි මට කියන්න පුළුවන් මොනවද මේකේ සංඝටක කියලා. ඒ කියන්නේ අපිට සමබල ආහාර වේලක යම්කිසි ප්‍රමාණයකට එළවලු පළතුරු තියෙන්න පුළුවන්. ඒකේදී ප්‍රෝටීන වර්ග තියෙන්න පුළුවන්. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් තියෙන්න පුළුවන්. මේවා නිසි සංයුතියට සකස් නොකරන ලද එහෙම නැත්නම් මිනිමලි ප්‍රොසෙස් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් වෙනස් වීම වලට භාජනය කරපු අවම ආහාර වේල ලබා ගැනීම ගොඩාක්ම වැදගත් වෙනවා. මේ ආහාර වේල ලබා ගැනීමදී මම අර මුලින්ම කිව්වා ස්ථූලභාවය කියන එක මේ මහාන්ත්‍ර පිළිකාවල ප්‍රධාන සාධකයක්. ස්ථූලභාවය අපි ස්ථූලභාවය ගැන සැලකුවොත් සාමාන්‍යයෙන් ශරීර ස්කන්ධ දර්ශකයේ 18.5 25 අතර නිවැරදිව පවත්වාගෙන යනවා නම් 130ක් 40ක් මහාන්ත්‍ර පිළිකා ඇතිවීමේ සම්භාවිතාව අඩු කරගන්න පුළුවන් කියන එක ලෝක පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඒ කියන්නේ අපි වැඩිපුර ශක්තිය දුන්නොත් එහෙම ඇඟ ඇති වෙන සමහර රසායනික ක්‍රියා මේ අපි කියනවා මේ මහාන්ත්‍ර පිළිකා වලට කෙලින්ම අදාළ වෙනවා කියන එක. එතකොට අපි මේකෙදි මොනවද කරන්න ඕනේ? එතකොට අපි අධික ශක්තිය කොහොමද යන්නේ ශරීරයට? අධික ශක්තිය යන්නේ අපි ගන්න ආහාර පුරුදු වල සමහරලාවට අධික ශක්තිය විශේෂයෙන් තෙල් වර්ග වැඩිපුර. එහෙම නැත්නම් අපි ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වැඩිය ගැනීම. එහෙම නැත්නම් අවශ්‍ය නොවන වෙලාවෙදී වැඩිපුර ආහාර ලබා ගැනීම මේ වගේ වැඩිපුර ශක්තිය ඇඟට එකතු වෙන ක්‍රම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඇයි මේ ඇඟේ ශක්තිය එකතු වෙන්නේ? ඒක තමයි ශාරීරික ක්‍රියාකාරීත්වයේ මන්දභාවය වීම. මේ වෛද්‍ය හසරලි කිව්වා අපි ලයිෆ් ස්ටයිල් එක වැදගත් වෙනවා. එහෙම නැත්නම් අපේ ශාරීරික ව්‍යායාම පවත්වාගෙන යන්න කියලා. එතකොට මේ ශාරීරික ව්‍යායාම වලින් කරන්නේ ශක්තිය වැවීම. එතකොට මේ ශක්තිය වැවීම මද වෙනකොටත් අපේ ශරීර ස්කන්ධ දර්ශක අපිට හරියට පවත්වාගෙන යන්න බැරි වෙලා මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. අපි මේකෙදි ප්‍රධාන වශයෙන් දකිනවා අපි සාමාන්‍යයෙන් අපේ දැන් මේ තියෙන
ජීවන රටාව. ඒ ජීවන රටාවේ අපි දකිනවා කියන්නේ ගොඩාක් අඩුවෙන්ම තමයි අපේ ශාරීරික ව්‍යායාම පවත්වාගෙන යන්නේ. අපිට පුළුවන් නම් සාමාන්‍ය පැයක් පමණ ඇවිදින එක අඩුම ගානේ දවස් 5ක්වත් අපිට මේ අවශ්‍ය වෙන මූලික ශාරීරික ව්‍යායාමයක මේකෙන් සපුර ගන්න පුළුවන්. අපි ශාරීරික ව්‍යායාම ගැන සඳහන් කරුවොත් ඊට අමතරව අපිට පුළුවන් ඔය අපි සාමාන්‍යයෙන් සලකන බයිසිකල් පැදීම, එහෙම නැත්නම් පිහිනි මේ වගේ ඕනම එකක් මේකට ගන්න පුළුවන්. හැබැයි හොඳම දේ තමයි ඇවිදීම පැයක් පමණ දවස් 7ට දවස් 5ක්වත් මේක කරගෙන යන්න ඕන කියන එක තමයි අපේ ප්‍රධාන මේ. ඊළඟට අපේ දැන් ආහාර පුරුද්දේ ඊළඟට ගත්තොත් මේ සංඝටක ගැන මම සඳහන් කරා. සංඝටකවල එළවලු සහ පළතුරු ලෝක සංඝ සංවිධානය කියනවා සාමාන්‍යයෙන් ග්‍රෑම් 400ක් හෝ ඊට වැඩියෙන් ගන්නවා නම් මේ මහාන්ත්‍ර පිළිකා ඇති වෙන සම්භාවිතාවය අඩු වෙනවා කියලා. ඇයි එහෙම වෙන්නේ? අපි ගන්න එළවලු සහ පළතුරු අපේ ඇඟේ තියෙන තන්තුමේ තත්ත්වය වැඩි කරලා මහාන්ත්‍රය ආශ්‍රිත වෙන්න පුළුවන් විෂ සහිත සංඝටක අඩුවීමකට ලක් වෙනවා. ඒක එක තත්ත්වයක් අපි ආහාර සම්බන්ධයෙන් ගත්තාම. ඊළඟට අපි ගන්න අධික සකස් කර ආහාර. මොනවද මේ අධික සකස් කළ ආහාර කියලා කියන්නේ? සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ධාන්‍ය අපි අරගෙන ඒවත් තන්තුමේ කොටස ගොඩාක් අයින් කරලා ගොඩාක් රිෆයින් කරපු තත්ත්වයට ගත්ත ධාන්‍ය. එහෙම නැත්නම් අධික ලෙස තෙල්. සාමාන්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැන් කියනවා 100ට 20කට 25කට වැඩි අඩු වෙනවා නම් මේ තියෙන අවදානම ගොඩක් අඩු කරගන්න පුළුවන් කියලා විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනේ මේ සැචුරේටඩ් ෆැට් එහෙම නැත්නම් සම්තෘප්ත මේදය මගින් මහාන්ත්‍ර පිළිකා තත්ත්වයන් වැඩි වෙනවා කියලා. ඒ හින්දා අපි අර ස්ථූලභාවයෙන් වැළකෙන්නත් ඕනේ. හැබැයි හරියාකාරව ස්ථූලභාවයෙන් වළකින්නත් ඕනේ. ඒ කියන්නේ නිවැරදි ආහාර රටාවක්, නිවැරදි සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී ජීවිතයක් මගින් ස්ථූලතාවයෙන් වැළකෙන වැරෙන්න හැම ක්‍රමයකින්ම ස්ථූලතාවයෙන් වැළකුණා කියලා අධික ලෙස තෙල් පාවිච්චි ඒ වගේ දේවල් වලින් අපිට මේ තත්ත්වය වැඩි වීමකට ලක් වෙන්නේ. ඒ හින්දා ඒක නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයකට අපි මේ තත්ත්වය පවත්වාගෙන යන එකත් මහාන්ත්‍ර පිළිකා ඇතිවීමට ඇත්ත වශයෙන්ම ගොඩාක් උපකාරී වෙනවා. ඊළඟට අපි ගන්න ආහාරයේ තියෙන ප්‍රෝටීන් සංයුතියත් මේකට වැදගත් වෙනවා කියලා සමහර ලෝකේ තියෙන ප්‍රධාන පරීක්ෂණ පත්‍රිකා මගින් පිළි අරගෙන තියෙනවා. අපි ගන්න ප්‍රෝටීන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 120ක් 25ක් ලෙවල් එකකවත් තියෙනවා නම් මහාන්ත්‍ර පිළිකා අඩු කරන්න එක හේතු වෙන. හැබැයි ඒකේ හොඳම දේ තමයි මේකෙදි ශාක සහ සත්ව කියන එක සමබරතාවයකින් අපි ගන්න ඕනේ. ඒ කියන්නේ කියන්න පුළුවන් විශේෂයෙන්ම රතු මේ මාස් එහෙම නැත්නම් රෙඩ් මීට් කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා දැනට සතියකට ගන්න ප්‍රමාණය ග්‍රෑම් 350කට වැඩි අඩු වෙන්න ඕනි කියලා. නැත්නම් ඒක ඊට විශාල වශයෙන් මහාන්ත්‍ර පිළිකා ඇතිවීමට හේතුකාරකයක් වෙනවා කියලා ලෝකේ දැනට ඔප්පු වෙලා තියෙන පරීක්ෂණ මගින් ඔප්පු වෙලා තියෙන තත්ත්වයක්. එතකොට සාමාන්‍යයෙන් දවසකට ගත්තොත් ඔය ගිනි පෙට්ටි පියන් දෙකක විතර රතු මාස් ප්‍රමාණයක් කන්න පුළුවන් කියන එක තමයි. එතකොට ඒකෙන් හැඳින්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට අර ගොඩාක් කිලෝ ගණන් මේක කන්න පුළුවන් තත්ත්වය කියන එක නෙමෙයි. ඒකෙන් ඒ හින්දා අපි ඒක ගොඩක්ම වැදගත්. මේ ප්‍රෝටීන් ගන්න කොහොමද කියන එක. ප්‍රෝටීන් එකේ බැලන්ස් එකක්. එහෙම නැත්නම් සමබරතාවයක් තියෙන්න ඕනේ ශාකමය ප්‍රෝටීන් සහ සත්වමය ප්‍රෝටීන් කියන එකේ. ඊළඟට ගොඩක්ම වැදගත් වෙනවා මේ ආහාර කොහොමද අපි පිස ගන්න කියලා. මේ ආහාර මද උෂ්ණත්වයට පිස ගැනීමත් ලෝකේ සඳලකනවා මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වලින් ආරක්ෂා වීමට එක ප්‍රධාන හේතුවක් වෙනවා කියලා. මොකද අධික උෂ්ණත්වයට රත් වීමේදී ඒකේ තියෙන ආහාර සංඝටක ගොඩාක් අපිට අත්‍යවශ්‍ය නොවන සංඝටක බවට හෝ අධික විෂ සහිත සංඝටක බවට හැරෙන්න පුළුවන් කියලා ගොඩක් පරීක්ෂණ මගින් පෙන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි අපි කියනවා සමහරලාට බාබකියු එහෙම නැත්නම් ග්‍රිල් කරන ඒ වගේ දේවල් අධික ලෙස පාවිච්චිට ගැනීමෙන් මේ වගේ සංඝටක ඇතිවීමේ හැකියාව වැඩි වෙන්න පුළුවන්. එතකොට ෆුඩ් ප්‍රිපරේෂන්ස් කියන එකත් වැදගත් වෙනවා. අපි ගන්න ෆුඩ් වල තියෙන කියන්නේ අපි ගන්න ආහාර වල තියෙන සංවිතියත් අපිට මේකට වැදගත් වෙනවා. අවසාන වශයෙන් මට කියන්න පුළුවන් දේ තමයි නිවැරදි සෞඛ්‍යමත් විදියට ආහාර වේල ලබා ගැනීම, නිවැරදි විදියට ශාරීරික ව්‍යායාම කිරීම. එතකොට මේ ආහාරයේ තියෙන එළවලු සහ පළතුරු ප්‍රමාණය අඩුම ගානේ ග්‍රෑම් 400ක් හෝ ඊට වැඩියෙන් ලබා ගැනීම. එතකොට
refined sugars ඒ කියන්නේ අපි අධික ලෙස අර පිරිපහදු කරන ලද කාබෝහයිඩ්‍රේට් වර්ග අපි ලබා ගැනීම සීමා කිරීම මිනිමල් ප්‍රොසෙස් කරපු ආහාර ලබා ගැනීම ඒ වගේම ජංක් ෆුඩ් සහ කාබනේටඩ් බෙවරේජස් එහෙම නැත්නම් ඔය අපි කියන සමහර මේ සිසිල් බීම වර්ග වැඩි ලෙස ලබා ගැනීම මේ වගේ තත්ත්වයන් වලින් වැළකී සිටීම මගින් මේ අපි බලාපොරොත්තු වෙන මහාන්ත්‍ර සහ ගුදුමාර්ග පිළිකා වළක්වා ගැනීමට ලොකු පිළිහලක් වෙනවා කියන එක තමයි මට අවසාන වශයෙන් කියන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා විශේෂයෙන්ම අපිට පුළුවන් ඒකෙදී saturated fat සංතෘප්ත මේද අවම කිරීම එහෙම නැත්නම් fast food අර මං කිව්ව කලින් සඳහන් කරපු food and beverages ඒ කියන්නේ minimally process කරපු ආහාර ලබා ගැනීම මේ වගේ කියන ගොඩාක්ම වැදගත් වෙනවා සහ අපිට හැකියතාක් දුරට ට්‍රැඩිෂනල් එහෙම නැත්නම් සාම්ප්‍රදායික ආහාර රටාවකට අපිට ළඟා වෙන්න පුළුවන් නම් ඒ සාම්ප්‍රදායික ආහාර රටාව ඇතුලේ මේ කියන පිළිකා ටිකක් අඩුවෙන් පැවතුනේ දැන් මේ කියන ට්‍රෙන්ඩ් එක අඩු වෙනවා කියන එක ලෝකේ සෞඛ්‍ය සංවිධානයත් දැන්ට පිළි අර ගන්නවා අපි අර සාමාන්‍ය හියුමන් ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙන ආහාර වේලක් අර මැෂිනරි වලින්ම ගත්ත ආහාර වේලක් නොවන තත්ත්වයේදී මහාන්ත්‍ර සහ ගුදමාර්ග පිළිකා වළක්වා ගන්න පුළුවන් කියන එක. දැන් ඇත්තටම මේ සටහනේ සඳහන් ආකාර පිළිකා මර්ධන ව්‍යාපාරයේ සඳහන් කළ දින ආකාරයට මේක ගොඩක් ඔය හෝටල් ආශ්‍රිත වෙන දේ තමයි මේ කියන්නේ. සරි. හෝටල් ආශ්‍රිතව තමයි මේ වගේ අධික විදිහට වෙනසා මේ බාබකියු කියලා හවස මේ බාබකියු ස්ට්‍රීට් පවර් තියෙනවා. ඒකට මම හිතනවා මේ පිළිකා මර්ධන ව්‍යාපාරයට වගකීමක් තියෙනවා කියලා මේ වගේ ආයතන දැනුවත් කරන්න මේ වගේ හෝටල් ආශ්‍රිත මම හිතන්නේ ඒක හොඳ ප්‍රශ්නයක්. අපි දැන් මූලික පියවරක් විදිහට තමයි ඇත්තටම මේ මහාන්ත්‍ර පිළිකා අපි දකිනවා වැඩි වෙනවා කියලා. ඒකට මූලික පියවරක් විදිහට තමයි පිළිකා මර්ධන ව්‍යාපාරයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ මූලික වෙලා අපි මේ ආරම්භයක් තමයි මේකේ ලබා ගන්නෙ. අපි ඒකේ මහ ජනතාව දැනුවත් කරනවා වගේ මේ ආයතන දැනුවත් කරන්නත් ඒක සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ වගේ සම්බන්ධයෙන්. මම හිතන්නේ මේ මහ ජනතාවගේ දැනුවත් වීම වැඩි වෙනකොට මම හිතන්නේ මේ වගේ දේවල් වලට තියෙන දැන් ඉල්ලුමත් එක්කනේ සැපයුම තියෙන ඉල්ලුම කියන එක අපි අඩු කරන්න පුළුවන් නම් මේ වගේ දේවල් වලට මහ ජනතාව පිළිවෙලකට මේ පිළිබඳව දැනුවත් කරලා මම හිතන්නේ මේකට හොඳ උත්තරයක් අපිට ලබා ගන්න පුළුවන් කියන එක. අනික එක තමයි ඔබ සඳහන් කරපු ඔය හෝටල් ආශ්‍රිත කෑම කියන එක. අපි සාමාන්‍ය ජනතාවට දැනුම ලබා දෙන්න ඕනේ කියන එක තමයි අපේ සායනික පෝෂණ වේදී විදියට අපි සලකන්නේ. ඒ තමන්ගේ තියෙන අධික කාර්ය බහුල තත්ත්වයේ යටතේ වුණත් කොහොමද අපි මේ ආහාර වේල සකස් කරගන්නේ කියලාම උදාහරණයක් විදිහට ගත්තාම ඔය ආහාර වේලට එළවලු පළතුරු එකතු කරගන්න පුළුවන් සමහරලාට ඔය කියන මේ ඔය සමහරලාට ඔය හැන්දෑවට කියන කඩේ ඇතුළෙම. එතකොට අපේ තියෙන උනන්දුවත් ඕකට වැදගත් වෙනවා සහ දැනුම කියන එකත් වැදගත් වෙනවා කියන එක තමයි හැඟීම. බෞද්ධ ඉතිහාසය, බෞද්ධ තොරතුරු, ගමේ නගරේ, පන්සලේ තොරතුරු, පෙරහැර නරඹන්න, විචිත්‍රවත් ධර්ම දේශනා අහන්න. මේ සියල්ල ගෙනෙන එකම බෞද්ධ YouTube නාලිකාව SL පන්සල. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. SL පන්සල.